මගේ Deep into Chemistry YouTube channel එකේ තවත් වීඩියෝ එකකට. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 6 වෙනි පාඩම. රසායන විද්‍යාව A level රසායන විද්‍යාව සිලබස් එකේ 6 වෙනි පාඩම වෙච්ච අකාබනික රසායනය හැඳින්වීම කොටසේ කාණ්ඩ විශ්ලේෂණයට අදාළ එසේ ප්‍රශ්නයක් තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු. අපි අද සාකච්ඡා කරන්නේ 2025 A level paper එකේ 9 වෙනි essay question එක. 2025 A level විභාගයට අදාළ 9 වෙනි essay question. ඉතින් මේකේ කාණ්ඩ විශ්ලේෂණය කිරීමේ සරල ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙතන පැහැදිලිවම කියනවා y ජලීය ද්‍රාවණේ P, Q, R හා S කැටායන හතරක් අඩංගු වේ. P, Q, R හා S කැටායන හතරක් අඩංගු වේ. මෙව කැටායන හඳුනා ගැනීම සඳහා ඒ කියන්නේ දැන් මේකේ P කියලා කැටායනයක් තියෙනවා. Q කියලා කැටායනයක් තියෙනවා. R කියලා කැටායනයක් තියෙනවා. S කියලා කැටායනයක් තියෙනවා. Y කියන ජලීය ද්‍රාවණයේ P, Q, R, S කැටායන හතරක් අන්තර්ගත වෙනවා. කැටායන හඳුනා ගනිද්දී කැටායනයේ ආදාළ මූලද්‍රව්‍ය විතරක් නෙවෙයි. එයාගේ ඔක්සිකරණ අංකය නිවැරදිව හඳුනා ගැනීම ඉතාමත්ම වැදගත්. මොකද යකඩ ධන දෙක කියන්නේ කොළ පාට ජලීය ද්‍රාවණය තමයි යකඩ ධන දෙක අයනය මගින් හදාන්නේ. යකඩ ධන දෙක ජලය තුලදී හැදෙන සංකීර්ණයේ කොළ පාට ද්‍රාවණයක් තමයි හදන්නේ. නමුත් යකඩ ධන තුන ගත්තොත් ඒක පැහැදිලිවම කහදුඹුරු ජලීය ද්‍රාවණයක් තමයි අන්තිමටම හදන්නේ. කහදුඹුරු ජලීය ද්‍රාවණයක් තමයි යකඩ ධන තුන මගින් හදන්නේ. ඒක නිසා කැටායන මේ කාණ්ඩ විශ්ලේෂණයේදී අපි කැටායන හඳුනාගත්තී කැටායනයේ අඩංගු කැටායනයේ මූලද්‍රව්‍ය විතර නෙවෙයි එයාගේ ඔක්සිකරණ අංකය නිවැරදිව හඳුනා ගැනීම අතිශය වැදගත්. ඉතින් මෙතන y ජලීය ද්‍රාවණය හඳුනා ගන්න තියෙන මේ පරීක්ෂණ වල පළවෙනි පරීක්ෂණය බලා ගන්න. පළවෙනි පරීක්ෂණය කියනවා තනුක HCl මගින් y ආම්ලික කරන ලදී. තනුක HCl මගින් y ආම්ලික කරාම සුදු පාට අවක්ෂේපයක් ලැබිලා තියෙනවා කියලා කියනවා. මෙතන කරන්නේ පළවෙනි කාණ්ඩ විශ්ලේෂණයට අදාළ කැටායන හඳුනා ගැනීම. පළවෙනි කාණ්ඩ විශ්ලේෂණයට අදාළව කැටායන හඳුනා ගැනීමදී මෙතන ක්ලෝරයිඩ් අවක්ෂේප වීමක් සිද්ධ වෙලා තියෙනවා. අපි දන්නවා කාණ්ඩ විශ්ලේෂණයට අදාළ පරීක්ෂණවල පළවෙනි කාණ්ඩයේ අවක්ෂේප වන කැටායන තුන පළවෙනි කාණ්ඩයේ අවක්ෂේප වන කැටායන වලට අදාළ අවක්ෂේප ටික AgCl, PbCl2, Hg2Cl2, AgCl, PbCl2, silver chloride, lead chloride, mercurous chloride. Silver chloride, lead chloride, mercurous chloride. P1 කියන්නේ මේ තුනෙන් එකක් වෙන්න ඕන. මේ තියෙන්නේ P1 ට අදාළ කුලකේ. P1 මේ තුනෙන් එකක් වෙන්න ඕන. අපි ඊළඟ පරීක්ෂණය සලකා බලමු. ඊළඟ පරීක්ෂණයේ P1 පෙරා වෙන් කර ලැබෙන පෙරණිය තුලින් H2S බුබුලනය කරන ලදී. P1 පෙරා වෙන් කර ලැබෙන පෙරණිය තුලින් H2S බුබුලනය කරන ලදී. අවක්ෂේපයක් නැහැ. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩයට අදාළ වේදන කරන්නේ කාණ්ඩ විශ්ලේෂණයේ දෙවෙනි කාණ්ඩයට අදාළ කැටායන හඳුනා ගැනීම. දෙවෙනි කාණ්ඩයට අදාළ කිසිම කැටායනයක් මේ y ජලීය ද්‍රාවණය තුල තිබිලා නැහැ. ඒකෙන් අපිට අයින් කරන්න පුළුවන් පළවෙනි ජලීය ද්‍රාවණයේ ක්ලෝරයිඩ් අවක්ෂේප වීමේදී lead chloride PbCl2 ඉතාමත් ස්වල්ප ප්‍රමාණයක් තමයි අවක්ෂේප වීම සිද්ධ වෙන්නේ. ඒක නිසා lead ධන දෙක අයනය දෙවෙනි කැටායන විශ්ලේෂණයේදී දෙවෙනි කාණ්ඩ විශ්ලේෂණයේදී අපි අවක්ෂේප කරගන්න කැටායනයක් අපිට පැහැදිලිවම අයින් කරන්න පුළුවන්. මොකද දෙවෙනි කාණ්ඩ විශ්ලේෂණයේ කිසිම අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. ඒ අනුව PbCl2 කියන එක අපිට අයින් කරලා දාන්න පුළුවන් පළවෙනි උත්තරේ. මොකද lead ධන දෙක අයනය මේ ජලීය ද්‍රාවණය y ජලීය ද්‍රාවණය තුල නැහැ කියන ඒ ස්ථාවරයට අපිට එන්න පුළුවන්.
කාණ්ඩ විශ්ලේෂණය. දැන් දෙවෙනි කාණ්ඩේ නම් දෙවෙනි කාණ්ඩයේ යටතේ අපි අවක්ෂේප කරගන්න කැටායන වල සල්ෆයිඩ් අවක්ෂේප තමයි මෙතනදී දක්වලා තියෙන්නේ. මෙතන අඩංගු කිසිම කැටායනයක් ලෙඩ් ධන දෙක අයනය, කොපර් ධන එක අයනය, මර්කියුරස් අයනය මේ කිසිම අයනයක් වයි ජලීය ද්‍රාවණය තුල නැහැ කියන එක අපිට ඊටමත් පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්. ඉතින් තුන්වෙනි පරීක්ෂණයට අපි අවධානය යොමු කරමු. H2S මුළුමනින්ම ඉවත් කිරීම සඳහා ඊට පෙරණය නටවන ලදී. සාන්ද්‍ර HNO3 බිඳු කිහිපයක් එක් කර ද්‍රාවණය නටවා සාන්ද්‍ර HNO3 දාන්නේයි සාන්ද්‍ර HNO3 දාන්නේ යකඩ ධන දෙක අයනයේ තිබ්බනම් යකඩ ධන දෙක අයනයේ තිබ්බනම් මේ HNO3 මගින් මේක යකඩ ධන තුන අයනයේ බවට ඔක්සිකරණය වීම සිද්ධ වෙනවා. යකඩ ධන තුන අයනයේ බවට ඔක්සිකරණය වීම සිද්ධ වෙනවා. නැත්නම් යකඩ සල්ෆයිඩ් අයනය ඇවිල්ලා යකඩ සල්ෆයිඩ් කියන්නේ කළු පාට අවක්ෂේපයක්. ඒක ඇවිල්ලා මේ කාණ්ඩ විශ්ලේෂණයට බාධා පමුණුවනවා. රයිට්. මෙතන තුන්වෙනි පරීක්ෂණය කියලා තියෙනවා H2S මුළුමනින්ම ඉවත් කිරීම සඳහා නටවනවා. පෙරණය හොඳට නටවනවා. ඊට පස්සේ සාන්ද්‍ර HNO3 දානවා යකඩ ධන දෙක අයනය පවතිනවා නම් මේ වෛජලීය ද්‍රවණය ඒක යකඩ ධන තුන අයනය බවට ඔක්සිකරණය කිරීමට ඒ අනුව යකඩ ධන තුන අයනය බවට ඔක්සිකරණය කිරීමට මේ සාන්ද්‍ර HNO3 දානවා. ඊට පස්සේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දානවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් දාන්නේ මේ පොදු අයන ආචරණය කියලා එකක් තියෙනවා. මේ එක සම්පූර්ණතාව පාඩමට අදාළ කොටසක්. මොකද පොදු අයන ආචරණයේදී ඇමෝනියම් ධන අයනය මෙතන සාන්ද්‍රණය වැඩි වෙලා හයිඩ්‍රොක්සයිඩ්ස් වල සාන්ද්‍රණය අඩු වෙනවා. ලේ චැටදීම් මූලධර්මයට අනුව තමයි වෙන්නේ. හයිඩ්‍රොක්සයිඩ් වල සාන්ද්‍රණය අඩු වීම නිසා අඩු හයිඩ්‍රොක්සයිඩ් වලින් අඩු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය වලින් යුක්ත හයිඩ්‍රොක්සයිඩ් විතරයි අවක්ෂේප වීම සිද්ධ වෙන්නේ. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ අවක්ෂේප ගත්තොත් ඒවා අවක්ෂේප වෙන්න වැඩි හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයක් අවශ්‍යයි. ඉතින් අපි අර අඩු හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයක් අවශ්‍ය කැටායන ටික තමයි අවක්ෂේප කිරීම සිද්ධ කරන්නේ තුන්වෙනි කාණ්ඩ විශ්ලේෂණයේදී. තුන්වෙනි කාණ්ඩ විශ්ලේෂණයේදී අවක්ෂේප වන කැටායන වල හයිඩ්‍රොක්සයිඩ් ගත්තොත් ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ්, ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ්, ක්‍රෝමියම් හයිඩ්‍රොක්සයිඩ්. right? මෙතන පැහැදිලිව කියලා තියෙනවා දුබුරු අවක්ෂේපයක් කියලා. එතකොට අපිට කියන්න පුළුවන් දුබුරු අවක්ෂේපයක් තිබ්බා කියන්නේ Q1 කියන්නේ අනිවාර්යෙන් FeOH thrice. Q1 කියන්නේ අනිවාර්යෙන්ම යකඩ ධන තුන අයනයේ හයිඩ්‍රොක්සයිඩයක් විය යුතුමයි. හරි? යකඩ ධන තුන අයනයේ හයිඩ්‍රොක්සයිඩයක් විය යුතුමයි. හතරවෙනි පරීක්ෂණය ගත්තොත් මම ටක්ගාලා මේක කියාගෙන යනවා. හතරවෙනි පරීක්ෂණය ගත්තොත් Q1 පෙරලා අයින් කරනවා. ඒ කියන්නේ මෙයා දැන් නෑ යකඩ ධන තුන අයනේ නෑ. සම්පූර්ණ අවක්ෂේප කරලා අයින් කරා. ලැබෙන පෙරණිය තුලින් H2S බුබුලණය කිරීම. දැන් මෙතන හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයේ ඒ කියන්නේ බාෂ්මික ද්‍රාවණයක් නේ මෙතන තියෙන්නේ. ඒතර බාෂ්මික ද්‍රාවණයක් නම් මෙයාගේ සල්ෆයිඩ් වල සාන්ද්‍රණය වැඩි වෙනවා. සල්ෆයිඩ් සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ මෙතන දෙවෙනි කාණ්ඩ විශ්ලේෂණයේදී අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයකින් යුක්ත අවක්ෂේප කැටායන තමයි අවක්ෂේප කරගත්තේ. අඩු සල්ෆයිඩ් සාන්ද්‍රණයක් අවශ්‍ය කැටායන තමයි අවක්ෂේප කරගත්තේ. නමුත් හතරවෙනි කාණ්ඩ විශ්ලේෂණයේදී වැඩි සල්ෆයිඩ් සාන්ද්‍රණයක් අවශ්‍ය කැටායන තමයි අවක්ෂේප කරගන්නේ. මේක KSP පාඩමට අයිති දෙයක්. ද්‍රව්‍යතා ගුණිතයේ KSP පාඩමට අයිති දෙයක්. ඒකින්ද මේ පාඩම් වල දැනුමත් මේ කාණ්ඩ විශ්ලේෂණය වගේ පාඩමකට වැදගත් වෙනවා කියන එක ඔයගොල්ලෝ හුඟක් තේරුම් ගන්න ඕනද? මේක හතරවෙනි කාණ්ඩයේ යටතේ අවක්ෂේප කරන කැටායන වල සල්ෆයිඩ්, සිංක් සල්ෆයිඩ්, මැංගනස් සල්ෆයිඩ්. එතන පැහැදිලිව කියලා තියෙනවා හතරවෙනි පරීක්ෂණය යටතේ අපිට අවක්ෂේප වුණේ කළු අවක්ෂේපයක් කියලා. ඒ අනුව R1 කියන අවක්ෂේපය ඇතුලේ නිකල් ධන දෙක අයනය හරි කොබෝල් ධන දෙක අයනය හරි තියෙනවා කියන එක අපිට තහවුරු කරලා කියන්න පුළුවන්. මොකද සිංක් සල්ෆයිඩ් කියන සුදු
මැංගනස් සල්ෆයිඩ් කියන්නේ රෝස පාට සල්ෆයිඩ් අවශ්‍යයි. පස්වෙනි කාණ්ඩ විශ්ලේෂණයේ යටතේ පස්වෙනි කාණ්ඩ විශ්ලේෂණ පරීක්ෂාවට අපිට පැහැදිලිව කියන්න පුළුවන් මේ කියනවා R1 වෙන් පෙරා වෙන් කර H2S මුළුමනින්ම ඉවත් කර ඉම සඳහා ලැබෙන පෙරණය නටවා සිසිල් කර ඒ කියන්නේ H2S සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙන්නේ මේක සිසිල් කර නටවලා සිසිල් කරලා ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් එකතු කිරීම සිද්ධ කරනවා. ඊමේ ද්‍රාවණය රත් කරලා වැඩිපුර ඇමෝනියම් කාබනේට් එකතු කිරීම සිද්ධ කරනවා. දැන් අපි තේරුම් ගන්න ඕන දේ සරලම දේ තමයි පස්වෙනි කාණ්ඩ විශ්ලේෂණයේදී කැටයන අවක්ෂේප වන්නේ කාබනේට විදියට. කාබනේට විදියට අවක්ෂේප වන කැටයන තුනම සුදු පාටයි. ඒක නිසා අපිට තව මොකක් හරි අමතර අතිරේක පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා. අතිරේක පරීක්ෂණයක් අවශ්‍ය වෙනවා මේ තුන් දෙනාගෙන් කවුද අදාළ කැටයනය කියලා තේරුම් ගන්න. කැල්සියම් ධන දෙකයි නේද? ස්ට්‍රොන්තියම් ධන දෙකයි නේද? බේරියම් ධන දෙකයි නේද? මේවා දෙවෙනි කාණ්ඩයේ කැටයන මේවා වලට විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා නැහැ D ගුණුවේ කැටයන වගේ. මොකද යකඩ ධන දෙක නම් යකඩ ධන දෙකද යකඩ ධන තුනද කියලා පැහැදිලිවම හඳුනා ගන්න ඕන. නමුත් මේක දෙවෙනි කාණ්ඩයේ කැටයනයක්. මේකේ විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාව මොකද්ද කියලා අපිට හොයන්න ඕනේ නැහැ. මොකද මේ විචල්්‍ය ඔක්සිකරණ අවස්ථාවක් නැහැ. දෙවෙනි කාණ්ඩයේ කැටයනයක් කියන්නේ අනිවාර්යයෙන් මෙයාලගේ ඔක්සිජන් අංකේ ධන දෙකම වෙන්න ඕන අයනයක නම්. රයිට්. මම මේ ටික මකන්න. මේ ඕන නැති දේ කියන්නේ මේ කැටයන නෑනේ. අපි අවසාන පරීක්ෂණයට අපි යමු. අපි දෙවෙනි වගුවට යමු. දෙවෙනි වගුවට යමු. දෙවෙනි වගුව ගත්තොත් අවක්ෂේපය තියෙනවා, පරීක්ෂාව තියෙනවා, නිරීක්ෂණය තියෙනවා. අවක්ෂේපය තියෙනවා, පරීක්ෂාව තියෙනවා, නිරීක්ෂණය තියෙනවා. මෙතන P1 සැලකුවොත් P1 අවක්ෂේපය සැලකුවොත් පැහැදිලිවම කියලා තියෙනවා P1 අවක්ෂේපය සැලකුවොත් P1ට තනුක ඇමෝනියා එක් කරනවලු. පොඩකින් P1 අවක්ෂේපයේ සැලකුවොත් P1ට තනුක ඇමෝනියා එක් කිරීම සිද්ධ කරනවලු. එතකොට අවර්ණ ද්‍රාවණයක් ලැබෙනවලු. අපි ඔක්කොම දන්නවා ළමයි සිල්ව ධන අයනයේද සිල්වර් ක්ලෝරයිඩ් එකකට තමයි තනුක ඇමෝනියා එකතු කරොත් එහෙම ඒ අදාළ අවර්ණ සංකීර්ණයේ සාදන්නේ. හරි? සිල්වර් බ්‍රෝමයිඩ් වලට නම් සාන්ද්‍ර ඇමෝනියා එකතු කරන්න ඕන අවර්ණ සංකීර්ණයක් සාදන්න. අවර්ණ ද්‍රාවණයක් සාදන්න. සිල්ව අයඩයිඩ් ගත්තොත් එහෙම ඒගොල්ලෝ සාන්ද්‍ර ඇමෝනියා දැම්මත් අවර්ණ සංකීර්ණයක් සාදන්නේ නැහැ. අවර්ණ ද්‍රාවණයක් සාදන්නේ නැහැ. ඒ අනුව මම පොඩකින් මම අකාල මේක පැහැදිලි කරලා දෙන්න. චුරිත කිරීම සිද්ධ කරන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන්නේ අපිට නම විතරක් කියලා දැම්ම නම් ඇති මේ සංකීර්ණ. සිල්වර් ක්ලෝරයිඩ් කියන සුදු පාට අවක්ෂේපය තනුක ඇමෝනියා හමුවේ මේ අවර්ණ සංකීර්ණ අවර්ණ ද්‍රාවණයේ සෑදීම සිදු කරනවා. සිල්වර් බ්‍රෝමයිඩ් තනුක ඇමෝනියාත් එක්ක මේ වගේ අවර්ණ ද්‍රාවණයක් සෑදීමක් සිදු කරන්නේ නැහැ. එයා සාදන්නේ සාන්ද්‍ර ඇමෝනියාත් එක්ක. සිල්වර් අයඩයිඩ් ගත්තොත් එහෙම සිල්වර් අයඩයිඩ් තනුක ඇමෝනියා එක්ක අවර්ණ ද්‍රාවණයක් හදන්නෙත් නැහැ. සාන්ද්‍ර ඇමෝනියාත් එක්ක අවර්ණ ද්‍රාවණයක් හදන්නෙත් නැහැ. ඒ අනුව අපිට පැහැදිලිවම කියන්න පුළුවන් මේ කැටයන මේ P1 කියන කැටයනය අනිවාර්යයෙන්ම P1 කියන්නේ අනිවාර්යයෙන්ම P1 කියන අවක්ෂේපය අනිවාර්යයෙන්ම AgCl right AgCl P කියන්නේ අනිවාර්යයෙන්ම සිල්වර් ප්ලස් කැටයනය සිල්වර් ප්ලස් කැටයනය සිල්වර් ප්ලස් කැටයනක් තියෙනවා සිල්වර් ධන එක අයනයක් තියෙනවා සිල්වර් ධන දෙක. ඒක සුලභ නැහැ. මේක තමයි වඩාත්ම සුලභ ඔක්සිකරණ අවස්ථාව.
ඕකද සිල්වර් කියන්නේ D ගුණුවේ කැටායනයක් නේ. මෙයාට විශාල ඔක්සිජන් අවස්ථා පෙන්වන්න පුළුවන්. නමුත් අපේ සිලබස් එකේ අපි සලකන්නේ සිල්වර් වල ධන එක කැටායනය විතරයි. ඔක්සිජන් අංකයේ තියෙන කැටායනය විතරයි. right. මේ ඔක්කොම මකලා දාන්න. P2 වල බලන්න ඊළඟ මේ වගන්තිය P2 වල කොටසකට when වශයෙන් when P2 කියන්නේ මෙන්න මේක. P2 වල කොටසකට when වශයෙන් පහත ද්‍රාවණය එකතු කරාද? P2 වල කොටසකට මේ පොටෑසියම් අයඩයිඩ් එකතු කිරීම සිද්ධ කරලා තියෙනවා. බලන්න. පොටෑසියම් අයඩයිඩ් එකතු කරොත් එහෙම මේ P3 හැදෙනවා. තද කහ පාට අවක්ෂේපයක් සෑදීමක් සිද්ධ වෙනවා. right. කහ පාට අවක්ෂේපයක් සෑදීමක් තමයි සිද්ධ වෙන්නේ. තද කහ පාට අවක්ෂේපය වෙන මොකක්වත් නෙවෙයි. සිල්වර් අයඩයිඩ් සෑදීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් P3 කියන්නේ silver iodide, right? silver iodide. ඊළඟ දෙවෙනි රෝම ඉලක්කමේ සෝඩියම් තෛල සල්ෆේට් දාලා රත් කරලා තියෙනවා. සෝඩියම් තෛල සල්ෆේට් දාලා රත් කරාම Ag+ මේක සුදු පාටයි. මේක රත් කරාම Ag2S කළු පාට අවක්ෂේපයක් තමයි හැදෙන්නේ. ඒ අනුව අපිට කියන්න පුළුවන් P4 කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි Ag2S. P4 කියන්නේ Ag2S. right. P4 කියන්නේ Ag2S. P1 මොකක්ද කියලා අඳුරගත්තා. P2 කියන්නේ මොනවද කියලා අඳුරගත්තා. P1 කියන්නේ මොනවද කියලා අඳුරගත්තා. P2 කියන්නේ මොනවද කියලා අඳුරගත්තා. P3 කියන්නේ මොනවද කියලා අඳුරගත්තා. P4 කියන්නේ මොනවද කියලා අඳුරගත්තා. right. ඉතින් Q1 කියන එක බැලුවොත් Q1 කියන එක අපි දැනටමත් හොයාගෙන තියෙන්නේ. Q1 කියන්නේ FeOH thrice. තනුක HNO3 වල Q1 ද්‍රවණය කරා ලැබෙන ද්‍රාවණයේ කොටස වලට වශයෙන් බෙදුවොත් එහෙම පහත වශයෙන් පහත ද්‍රාවණය එකතු කර පහත ද්‍රාවණය එක් කරා. ඒ කියන්නේ මොකද්ද මේ තනිකරම දැන් HNO3 දාලානේ HNO3 දාති යකඩ ධන දෙක අයනේ යකඩ ධන තුන උනා කියලා හිතන්නත් පුළුවන්. එතකොට මේක යකඩ ධන දෙක Q කියන්නේ යකඩ ධන දෙක අයනේ කියලා කෙනෙක්ට කියන්නත් පුළුවන්. හරි. මේක Q කියන්නේ කො යකඩ ධන දෙක අයනේ කියලා කියන්නත් පුළුවන්. යකඩ ධන තුන අයනේ කියන්නත් පුළුවන්. මොකද මෙතන ගානේ මේ ප්‍රශ්නේ මුලම HNO3 එකතු කිරීමක් සිදු කරලා තියෙනවා. එතකොට යකඩ ධන දෙකේ යකඩ ධන තුන වෙලා අදාළ රතු තුඹුරු අවක්ෂේපය ලබා දුන්නා කියලා කියන්නත් පුළුවන්. මේ ඊළඟ පරීක්ෂණවලත් මේක යකඩ ධන තුන නැත්නම් යකඩ ධන දෙකකින් එකක් කියන එක ඒත්තු ගැන්වෙන පරීක්ෂණ ටිකක් තමයි කරලා තියෙන්නේ. මොකද Q1 වල තනුක HNO3 වල තමයි Q1 අඳුරා ගැනීමේ පරීක්ෂණ වල තනුක HNO3 වල තමයි ආයෙ දිය කරලා තියෙන්නේ. right. එතකොට මේ NH මේ තනුක HNO3 වල Q1 දිය කරා. ඒතකොට යකඩ ධන තුන අයනේ ආයෙ ලැබෙනවා. ජලීය ද්‍රාවණයක් විදිහට ආයෙ ලැබෙනවා. ලැබෙන ද්‍රාවණයේ කොටස් වලට වෙන වශයෙන් පහත ද්‍රාවණය එකතු කරනවා. ඇමෝනියම් තයෝසයිනේට් එකතු කරනවා යකඩ Q1 කියන්නේ ඒ කියන්නේ Q1 ජලීය ද්‍රාවණය කියන්නේ යකඩ ධන තුන ද්‍රාවණය. එතනදී තද රතු ද්‍රාවණයක් ලැබීමක් සිදු වෙනවා. තද රතු ද්‍රාවණය වෙන මොකක්වත් නෙවෙයි.
හරි. මෙතන තයොසයනේට් අයන එකේ ඉඳන් 6 වෙනකන් තියෙන්න පුළුවන්. මාකින් එක ඕනනම් බලන්න. තයොසයනේට් අයනේ එකේ ඉඳන් 6 වෙනකන් තියෙන්න පුළුවන්. නැත්නම් මෙහෙම තියෙන්නත් පුළුවන්. හරි. මෙහෙම තියෙන්නත් පුළුවන්. මේක ඍණ මේ එළියට ඍණේනවා වගේ හදාගන්නත් පුළුවන්. නමුත් තයොසයනේට් අයනේ එකක් තියෙන්න පුළුවන්. එකේ ඉඳන් 6 දක්වා ඉලක්කම් විතරයි තියෙන්න පුළුවන්. තයොසල්ෆේට් අයන 7ක් තියෙන්න බෑ. මොකද යකඩ ආයනයේට යකඩ ධන 3 ආයනයේට තියෙන්න පුළුවන් උපරිම සංගතාංකය 6යි. හරි ලිගණ්ඩ පාඩමේ තමයි ඒක කතා කරන්නේ. ඒක මතකයි නම් මතකයි නම් ඒක හොඳයි. නැත්නම් ඔයගොල්ලෝ ආයේ ලිගණ්ඩ තියරි නෝට් ආයේ බලා ගන්න ඕන. රයිට්. කොමේ යකඩ වලට බැඳිලා තියෙන තයොසයනේට් අයන එකේ ඉඳන් 6 දක්වා ප්‍රමාණයක් බැඳිලා තියෙන්න පුළුවන්. නැත්තම් 7ක් හරි ඊට උඩින් තිබ්බොත් අනිවාර්යෙන් උත්තරේ වැරදි. රයිට්. Q3 මොකක්ද කියලා බැලුවොත් මේ යකඩ ධන 3 ද්‍රාවණයක්ද තියෙන්නේ. යකඩ ධන 3 ජලීය ද්‍රාවණයක්ද තියෙන්නේ. Q තනුක HNO3 වල අදාළ Q1 අවක්ෂේපය කියන්නේ ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් දිය කරොත් එහෙම යකඩ ධන 3 ජලීය ද්‍රාවණයක් තියෙන්නේ. ඒකට පොටෑසියම් ෆෙරිසයනයිඩ් එකතු කරාම ප්‍රර්ෂියන් නිල් පාට අවක්ෂේපයක් ලැබෙනවා. රයිට් අවක්ෂේපයක් මේක. ප්‍රර්ෂියන් නිල් පාට මෙන්න මේ වගේ අවක්ෂේපයක් ලැබෙනවා. ඕගොල්ලෝ පැහැදිලි කියලා හිතනවා ප්‍රර්ෂියන් නිල් පාට අවක්ෂේපයක් හැදෙනවා. එතකොට මේක යකඩ ධන 2නේ. එතකොට මේ සමස්ත සංකීර්ණයේ ආරෝපණයේ ඍණ 4. පොටෑසියම් අයනය දැන්ටමත් තියෙනවා. එතකොට මෙතන යකඩ ධන 3 අයනය එනවනේ. එතකොට පොටෑසියම් අයනයයි යකඩ අයනයයි එළියට තියෙන්න ඕන. ඒගොල්ලෝ දෙන්න එකට ඉන්නවා. අර ධන ආරෝපණය ලබා දෙන්න. රයිට්. දැන් Q කියන්නේ මොන Q කියන්නේ එකෝ යකඩ ධන 2 අයනය එහෙම නැත්නම් යකඩ ධන 3 අයනය කියන එක අපි තේරුම් ගත්තා. P කියන්නේ සිල්වර් ධන අයනය කියන එක තේරුම් ගත්තා. ඊට අදාළ අවක්ෂේප ටික මොනවද කියලා අපි අඳුරගත්තා. රයිට්. දැන් අපි යනවා R1 කියන්නේ මොනවද කියලා හොයාගන්න. R1 කියන්නේ මොනවද කියලා හොයාගෙන යන්න. R1 අවක්ෂේපය එක්කෝ කොබෝල්ට් සල්ෆයිඩ් නිකල් සල්ෆයිඩ් වෙන්න ඕන. මේකේ අදාළ කැටයනේ මොනවද කියලා හොයන මේ පරීක්ෂණය තමයි අපි මෙතන සිද්ධ කරන්න දැන් බලාපොරොත්තු වෙන්නේ. රයිට්. R1 හොයා ගැනීමේ පරීක්ෂණය. R1 කියන එක මොකක්ද කියලා හොයාගන්න පරීක්ෂණය. උණුසුම් තනුක HCl වල R1 දිය කරනවා. කොබෝල්ට් සල්ෆයිඩ් හරි නිකල් සල්ෆයිඩ් හරි උණුසුම් තනුක HCl වල දිය කරනවා. එතකොට කොබෝල්ට් ධන 2 අයනය හරි නිකල් ධන 2 අයනය හරි ජලීය ද්‍රාවණයට ලැබෙන්න ඕන. ඒ ද්‍රාවණය සිසිල් කරලා ලැබෙන ද්‍රාවණයේ කොටස් වලට වෙන වෙන වශයෙන් පාත ද්‍රාවණය එකතු කරා. පළවෙනි රෝම ඉලක්කමේ තනුක ඇමෝනියා බිඳු කීපයක් එකතු කරනවා. රයිට්. පළවෙනි එකේ තනුක ඇමෝනියා බිඳු කීපයක් එකතු කරනවා. තනුක ඇමෝනියා බිඳු කීපයක් එකතු කරාම හරි කොළ පාට අවක්ෂේපයක් ලැබිලා තියෙනවා. එතනින්ම මේක R1 කියන්නේ නිකල් සල්ෆයිඩ්, R කියන්නේ නිකල් ධන 2 අයනය කියන එක තහවුරු වෙලා ඉවරයි. රයිට්. මොකද නිකල් ධන 2 අයනය තමයි තනුක ඇමෝනියාත් එක්ක මේ තනුක ඇමෝනියාත් එක්ක නිකල් හයිඩ්‍රොක්සයිඩ් හදන්නේ. මේ කොළ පාට. right නිකල් ධන 2 අයනය තමයි තනුක ඇමෝනියාත් එක්ක නිකල් හයිඩ්‍රොක්සයිඩ් කියන මේ කොළ පාට අවක්ෂේපය හැදෙන්නේ. right වැඩිපුර තනුක ඇමෝනියා දැම්මොත් එහෙම මේක කොළ පාට මේක නිල් පාට තද නිල් පාට ද්‍රාවණයක් ලබා දීමක් සිදු කරනවා. ඒ අනුව මේ කියන්නේ දැන් නිකල් හයිඩ්‍රොක්සයිඩ් තමයි අදාළ කොළ පාට අවක්ෂේපය R2 කියන කොළ පාට අවක්ෂේපය නිකල් හයිඩ්‍රොක්සයිඩ්. මම මේක මකනවා. right මකනවා. ලියා ගන්න ඇති කියලා හිතනවා.
වැඩිපුර තනුක ඇමෝනියා එකතු කරාම නිකල් හයිඩ්‍රොක්සයිඩ් වලට වැඩිපුර සමීකරණ මොකක්වත් මම තුලිත කරන්න යන්නේ නැහැ. වැඩිපුර තනුක ඇමෝනියා එකතු කරොත් එහෙම මේක කොළ පාට මේක තද නිල් පාට සංකීර්ණයක් තමයි තද නිල් පාට ද්‍රාවණයක් තමයි අන්තිමට හැදෙන්නේ. R1 කියන්නේ sorry මේක ලියන්න අමතක වුණා. R3 කියන්නේ R4 ගත්තොත් නිකල් ධන දෙක ජලීය ද්‍රාවණයකට තනුක ඇමෝනියා බිඳු කිහිපයක් එකතු කරලා ඩයිමෙතිල් DMG එකතු කරොත් එහෙම තද රතු පාට අවක්ෂේපයක් ලැබෙනවා. ඒක අපිට මෙහෙම ලියන්න පුළුවන්. නිකල් DMG සංකීර්ණය කියලා ලියන්න පුළුවන්. මොකද මේ සංකීර්ණය ඕගොල්ලන්ට සිලබස් එකේ ලියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නිකල් සහ DMG අතර සංකීර්ණයක් තියෙනවා. ඒ DMG වල සමීකරණේ DMG වල මේ සූත්‍රයවත් ඕගොල්ලන්ට ව්‍යුහවත් අඳින්න නැහැ. ඒක නිසා ඕගොල්ලෝ නිකල් DMG සංකීර්ණය කියලා ලිව්වත් ඕගොල්ලන්ට අදාළ අවුරුද්දේ ලකුණු දීලා තියෙනවා. රයිට්? මාකින් එක බලා ගන්න. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. D මේව ලියන්නත් පුළුවන්. මේව ලියන්නත් පුළුවන්. මේව ලියන එක වඩා හොඳයි. රයිට්? අවුරුද්දෙන් අවුරුද්දට මේ මාකින් වෙනස් කරනවා. එතකොට අපි හරි ලිගන්න උත්තරේ ලිව්වම අපි සේෆ්. රයිට්? මේක මේ තද රතු පාට අවක්ෂේපය. රයිට්? මේක මේව ලිව්වත් හරි. සංකීර්ණයේ මේව ලිව්වත් හරි. නිකල් DMG සංකීර්ණය කියලා ලිව්වත් හරි. මේව ලිගන්න ස්වරූපයෙන් ලිව්වත් හරි. S1 ගත්තොත් S1 කියන එක අනිවාර්යෙන් අවක්ෂේපය අනිවාර්යෙන් කැල්සියම් කාබනේට් වෙන්න ඕන, ස්ට්‍රොන්ටියම් කාබනේට් වෙන්න ඕන, බේරියම් කාබනේට් වෙන්න ඕන. මෙතන S1 තනුක HCl වල දිය කිරීමක් සිදු කරනවලු. එතකොට කැල්සියම් ධන දෙක අයනය, ස්ට්‍රොන්ටියම් ධන දෙක අයනය, බේරියම් ධන දෙක අයනය විදිහට මේක වෙන් වෙන්න ඕන. මොකද මේ කාබනයට තනුක අම්ලය හමුවේ කාබන් ඩයොක්සයිඩ් බවට පිටවීම සිදු වෙනවා. එතකොට අදාළ මේ කැටායනය නැවත නිදහස් ජලීය මාධ්‍යයක නිදහස් ජලීය මාධ්‍යයකට අවස්ථාවකට මේක පිවිසෙනවා. ලැබෙන ද්‍රාවණයේ කොටස් වලට වෙන වෙන වශයෙන් පාත ද්‍රාවණ එකතු කරා. පළවෙනි එක තනුක H2SO4 සල්ෆියුරික් අම්ලය එකතු කරා. එතනදී තනුක HNO3 වල අද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක් හැදෙනවා. දැන් ඕගොල්ලෝ ඔක්කොම දන්නවා තනුක අම්ල වල සිලබස් එකේ වඩාත්ම ප්‍රචලිත තනුක අම්ල වල තවදුරටත් දිය වෙන්නේ නැති SO4 අවක්ෂේපය මොකක්ද කියලා. SO4 අවක්ෂේප කීපයක් තියෙනවා. එකක් BaSO4, PbSO4 BbSO4, BaSO4 මේ අවක්ෂේප දෙක තමයි තනුක අම්ල වල වැඩිපුර තනුක අම්ල වල දිය වෙන්නේ නැති සුදු පාට අවක්ෂේප. සල්ෆේට් වල සුදු පාට අවක්ෂේප. එතකොට මෙතන තියෙන්නේ බේරියම් කාබනේට්. බේරියම් කාබනේට් තියෙනවනේ. එතකොට එයා ජලයේ තනුක අම්ල වල දී වෙලා බේරියම් ධන දෙක අයනය හැදෙනවා. එයාගේ සල්ෆේට් අයනයත් එක්ක එකතු වෙලා BaSO4 අයනය හැදුනා වෙන්න ඕන. රයිට්? එතකොට
අපිට පැහැදිලිව කියන්න පුළුවන් S1 කියන්නේ බේරියම් කාබනේට්. S1 කියන්නේ බේරියම් කාබනේට්. S1 කියන්නේ අනිවාර්යෙන් බේරියම් කාබනේට්. S2 කියන්නේ බේරියම් සල්ෆේට්. මොකද බේරියම් කාබනේට් අණුකම්ලයේ දිය වෙලා බේරියම් ධන දෙක අයනයේ විදියට නිදහස් වෙනවා. ඒ ධන දෙක අයනය සල්ෆේට් අයනයත් එක්ක එකතු වෙලා තවදුරටත් අණුකම්ල වල දිය වෙන්නේ සුදු අවක්ෂේපය. ප්‍රසිද්ධ සුදු අවක්ෂේපය වෙන බේරියම් සල්ෆේට් සුදු අවක්ෂේපයේ සෑදීම සිද්ධ වෙනවා. S3 කියලා මොකක්ද ඒක කාලා තියෙනවා. S3 හරි පැහැදිලි. බේරියම් ක්‍රෝමියේට්නේ. බේරියම් ධන දෙක අයනයට පොටෑසියම් ක්‍රෝමේට් දාලා තියෙනවා. ඒතකොට BaCrO4 හරි කහ පාට අවක්ෂේපයක් ලැබීමක් සිද්ධ වෙනවා. බේරියම් ක්‍රෝමේට් කහ පාට අවක්ෂේපයක්. මේක පහන් සීරු බේරියම් ක්‍රෝමේට් කහ පාට අවක්ෂේපය ලැබිලා තියෙනවා. S1 කියන්නේ මොකද්ද? බේරියම් කාබනේට්. බේරියම් කාබනේට් පහන් සීරු පරීක්ෂාවට ලක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මූලද්‍රව්‍ය පහන් සීරු පරීක්ෂාවට පිට කරාම දැන් පළවෙනි කාණ්ඩයේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යනේ අපි සාමාන්‍යයෙන් පහන් සීරු පරීක්ෂාවට ලක් කරන්නේ. කොප වගේ ආන්තරික මූලද්‍රව්‍යයක් පහන් සීරු පරීක්ෂාවේදී වර්ණ නිකුත් කිරීම සිද්ධ කරනවා. එතනදී බෙරිලියම් මැග්නීසියම් වගේ දෙවෙනි කාණ්ඩයේ ලෝහ පහන් සීරු පරීක්ෂාවට වර්ණ පිට කරන්නේ නැහැ. එතකොට ලිතියම් වල තද රතු වර්ණයක්, සෝඩියම් වල රන්පන් කහ පාට වර්ණයක්, පොටෑසියම් වල ලිලැක් දම් වර්ණයක්, ලිතියම් සෝඩියම් පොටෑසියම් රුබීඩියම් වල රතු දම් වර්ණයක්, සීසියම් වල අහස් නිලට සමාන වර්ණයක්, බේරියම් වල රාකොළ පාට වර්ණයක්. අන්න බලන්න. රාකොළ දැල්ලක් ආවා. ඒ කියන්නේ මේක බේරියම් තමයි. එතන ආයෙ ලියන්න දෙයක් නැහැ. අපිට මේ බේරියම් කියන එක අපිට තවත් තහවුරු කරන්න දැනටමත් අපි දන්නවා. ඒගොල්ලෝ තවත් තහවුරු කරන්න නිගමන නිරීක්ෂණ දීලා තියෙනවා. කොපර් නම් තද කොළ පාටක් එන්න ඕන. කැල්සියම් නම් ගඩොල් රතු පාටක් එන්න ඕන. තැඹිලි රතු කියලා කියනවා. පහන් සීරු පරීක්ෂාවට මේගොල්ලෝ දෙන වර්ණ. ඉතින් මෙච්චරයි අපි දැනගන්න ඕන දේවල්. බලන්න මේක කොච්චර සරල දේ ප්‍රශ්නයක්ද කියලා. අදාළ අවුරුද්දේ ආපු සෑහෙන සරල ප්‍රශ්නයක්. ගෙඩි පිටින් මෙතන ලකුණු ලබා ගැනීමක් අපිට කරන්න පුළුවන්. හරි. ගෙඩි පිටින් ලකුණු ලබා ගැනීමක් කරන්න පුළුවන්. මෙතන ඔයගොල්ලෝගේ සමීකරණ කිසිම ක්ලියර් ලිවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. තනිකර මේ උත්තර ලිවීම විතරයි බලාපොරොත්තු වෙන්නේ. මේක එසේ ප්‍රශ්නයක්. නමුත් මේක මෙතන ඒ වගේ වාසියක් තියෙනවා. මේ ප්‍රශ්නේ සෑහෙන ලකුණු ලැබෙන ප්‍රශ්නයක්. ලකුණු 5ක් තියෙනවා. මේකට විතරක් ලකුණු 5ක් තියෙනවා එක්සෑම් එකේ. මේක මේ කාණ්ඩ විශ්ලේෂණ ප්‍රශ්නය සාමාන්‍යයෙන් එන්නේ මේ අනුමාපන ප්‍රශ්නයත් එක්ක. එතකොට මේ තනි ප්‍රශ්නයකට අපි ලකුණු 5ක් එනවා. අනේ අනුමාපන එකක් මම ඊළඟට කරනවා. ඉතින් මේ වගේ සෑහෙන ලේසියෙන් ගන්න පුළුවන් ප්‍රශ්න ඔයගොල්ලෝ අතහරින්න එපා. හරි. ඔයගොල්ලෝ මේවා අනිවාර්යෙන් කරන්න ඕන. right. මේ R කියන්නේ එතකොට නිකල් ධන දෙකයි. S කියන්නේ බේරියම් ධන දෙකයි. ඒ ටික ලියන්නත් ඕන. මොකද මේ අවක්ෂේප ටික විතරක් නෙවෙයි කැටයන් හඳුනා ගැනීම ලියන්නත් ඕන. right. ඒක මට අමතක වුණා. එහෙනම් ඔයගොල්ලෝම තවත් විවරණ වීඩියෝ එකකින් හමු වෙනකම් සමු ගන්නවා. සුබ දවසක්.